ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ Apple iPhone 12 Pro ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක එයා ගන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම අදගෙන අපි වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත්. ඉතින් ඔයා වීඩියෝ එක අවසාන වෙනකන් දෙන්න ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන් යන්න. ඒක ඔයා channel එකට කරන ලොකු උදව්වක් වෙයි. ඉතින් වැඩි කතා නැතුව අපි පටන් ගමු වීඩියෝ එක. මෙන්න මේ 12 Pro ස්මාර්ට්ෆෝන් එක ගැන කතා කරද්දී මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක රිලීස් වෙන්නේ 2020 ඔක්තෝබර් මාසේ. ඉතින් මේ ෆෝන් එක විතරක් නෙමෙයි 12 සීරීස් එකම රිලීස් වෙන්නේ මෙන්න මේ කියන අවුරුද්දේ. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕන මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක 5G ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් මේ ෆෝන් එක විතරක් නෙමෙයි 12 සීරීස් එක ආපු ෆෝන් අතරම 5G. ඒක නිසා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ඔයාලට 5G network එක experience කිරීමේ හැකියාව තියෙනවා. මුලින්ම මේ ෆෝන් එකේ බොඩි එක සහ ඩිසයින් එක සම්බන්ධයෙන් කතා කරද්දී අපිට බලා ගන්න පුළුවන් stainless steel frame එකක් එක්ක glass front එකක් සහ glass back එකක්. ඉතින් iPhone 5s එකෙන් පස්සේ flat design එකක් ආවේ මෙන්න මේ 12 series එකේ. ඉතින් ඒක නිසා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට හොඳ premium design එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේකේ ප්‍රොටෙක්ෂන් සම්බන්ධව කතා කරද්දී අපිට ෆ්‍රන්ට් එක සහ බෑක් එක Corning Gorilla Glass වලින් ආරක්ෂා කරලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේගොල්ලෝ ඩිස්ප්ලේ එකට තවත් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තිනවා. ඒක තමයි Ceramic Shield කියන ප්‍රොටෙක්ෂන් එක. ඉතින් කලින් කිව්වා වගේම හොඳ stainless steel frame එකක් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි IP68 water and dust resistant certificate එකත් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. එහෙමයි කියලා මේක වතුරට දාන්න යන්න එපා. මොකද මොකක් හරි රිපෙයාර් එකක් නිසා මේ ස්මාර්ට්ෆෝන් එක ගලවලා තිබුණොත් එහෙම මේකේ තියෙන water seal අයින් වෙනවා. ඒක නිසා ඔයා ගන්න shop එකකින් අහලා බලන්න මේ ෆෝන් එක water sealed වතුරට දාන්න පුළුවන්ද කියලා. ඒ වගේම තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අපිට කලර්ස් 4කින් බලා ගන්න පුළුවන්. ඒව තමයි silver, graphite, gold, pacific blue අන්න ඒ වගේ කලර්ස් වලින් අපිට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ෆෝන් එකේ බොඩි එක සහ ඩිසයින් එක සම්බන්ධයෙන් කතා කරද්දී අපිට ඕන දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. මේකේ ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන් කතා කරද්දී මේකේ තියෙන්නේ අඟල් 6.1ක Full HD HDR OLED පැනල් එකක්. මේකේ OLED පැනල් එකක් තියෙන නිසා මේකේ ඩිස්ප්ලේ එකේ ක්වොලිටි එක ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි මේ ඩිස්ප්ලේ එකේ HDR10 බලා ගන්න පුළුවන්, Dolby Vision බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි nits 1200ක peak brightness එක බලා ගන්න පුළුවන්. මේ ඩිස්ප්ලේ එකේ brightness level එක ගැන කතා කරද්දී brightness level එක ඉතාමත් හොඳ මට්ටමේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඕනම තදව්වකදී මේ ඩිස්ප්ලේ එකේ තියෙන details අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ඩිස්ප්ලේ එක ගැන තවත් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ ඩිස්ප්ලේ එකෙන් හොඳ ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් වෙනවා. මේකේ ස්පීකර් සෙටප් එක ගැන කතා කරද්දී මේකේ තියෙන්නේ ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක්. ෆෝන් එකකට සාපේක්ෂව මේගොල්ලෝ හොඳ බේස් ක්වොලිටි එකක්, ඒ වගේම තමයි හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් මේගොල්ලෝ මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඒ හින්දා ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකෙන් හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන ප්ලැට්ෆෝම් එක සම්බන්ධව කතා කරද්දී මේක දැනට රන් වෙන්නේ latest iOS එක වෙන iOS 26. ඉතින් අපිට iOS 26 නම් මේ ෆෝන් එකේ ස්මූත්ලි රන් වෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි iOS 27 නම් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙයි. ඒත් iOS 28 නම් ෂුවර් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ ස්මාර්ට්ෆෝන් එක තව අවුරුදු 3-4ක් අපිට කිසිම අවුලක් නැතුව යූස් කරගන්න පුළුවන්. ඒක නිසා අප්ඩේට් ගැන කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේම මේ ෆෝන් එකේ performance සම්බන්ධයෙන් කතා කරද්දී මේකේ තියෙන්නේ Apple A14 Bionic කියන 5 nanometer chipset එක. ඒ වගේම තමයි මේකේ hex එක OCPU එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපිට බලා ගන්න පුළුවන් cores 4කින් යුක්ත Apple GPU එකක්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ performance සම්බන්ධයෙන් නම් අපිට කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතාමත් හොඳ මට්ටමේ performance එකක් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. App Store එකේ තියෙන ඕනම ගේම් එකක් කිසිම අවුලක් නැතුව මේකේ play කරගැනීමේ හැකියාව තියෙනවා. high setting එක.
ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ඔයා ගේමින් වලට ෆෝකස් කරලා ගන්නවා නම් කිසිම අවුලක් නැහැ. මෙන්න මේ ෆෝන් එක ඔයාට හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ගන්න පුළුවන් වෙයි. ඉතින් පර්ෆෝමන්ස් සම්බන්ධයෙන් නම් අපිට කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතාමත් හොඳ මට්ටමේ පර්ෆෝමන්ස් එකක් අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ RAM එක සම්බන්ධයෙන් කතා කරද්දී මේකේ තියෙන්නේ 6GB RAM එකක්. ඒ වගේම තමයි මේකේ ස්ටෝරේජ් එක ගැන කතා කරලත් ස්ටෝරේජ් version 3කින් අපිට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. 128GB version එක, ඒ වගේම තමයි 256GB version එක, 512GB version එක. ඉතින් මෙන්න මේ ස්ටෝරේජ් version 3න් ඕනම එකකින් ඔයාට මේ ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි ගොඩක් අය මේ ෆෝන් එක මිලදී ගන්න රීසන් එකක් වුණ මේකේ කැමරා සෙටප් එක ගැන කතා කරලෙමු. මේ ස්මාර්ට් ෆෝන් එකේදී අපිට ට්‍රිපල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට මෙගාපික්සල් 12ක මේන් කැමරාවක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඩුවල් පික්සල් PD ඔටෝ ෆෝකස් බලා ගන්න පුළුවන් වෙනවා. තව අපිට OIS පහසුකමද මේකෙදි බලා ගන්න පුළුවන් වෙනවා. තව අපිට 12 මෙගාපික්සල් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකෙදි PD ඔටෝ ෆෝකස් තියෙනවා. ඒ වගේම තමයි OIS තියෙනවා. තවත් එකක් තමයි මේකේ 2x ඔප්ටිකල් zoom අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපිට 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් කැමරා එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. මේකෙදි අපිට අංශක 120ක පරාසයක් කැප්චර් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපිට තවත් පොඩි ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි TOF 3D depth sensor එකක්. මේකේ තියෙන selfie කැමරා එක ගැන කතා කරද්දී මේකේ තියෙන්නේ 12 මෙගාපික්සල් selfie කැමරා එකක්. ඉතින් අපිට මෙන්න මේ ෆෝන් එකේ back cam එකෙන් වගේම front cam එකෙනුත් 4K 60 frames වලින් වීඩියෝ ෂූට් කරගැනීමේ හැකියාව තියෙනවා. මේකේ තියෙන සිකියුරිටි එක සම්බන්ධව කතා කළොත් මේකේ තියෙන්නේ Face ID පහසුකම. ඉතින් මේ Face ID එක ඕන මොඳුරකදී අපිට පහසුවෙන්ම අන්ලොක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ Face ID එකෙත් අපිට ගොඩම හොඳ ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ඔයා ෆොටෝස් වලට ફોකස් කරලා ගන්නවා නම් ඉතාමත් හොඳ මට්ටමේ ෆොටෝ ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතාමත් හොඳ වීඩියෝ ක්වොලිටි එකකුත් අපිට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ගොඩක්ම හොඳ ෂාර්ප්නස් එකකින් ගොඩක්ම හොඳ නැචරල් කලර්ස් වලින් ඔයාට මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ෆොටෝ කැප්චර් කරගැනීමේ හැකියාව තියෙනවා. ගොඩක්ම හොඳ වීඩියෝ ස්ටේබිලයිසේෂන් එකක් අපිට මෙන්න මේ කැමරා එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕවරෝල් බලද්දී කැමරාවත් ඉතාමත් හොඳ මට්ටමේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් කතා කරද්දී මේක කතා කරන්න තියෙන්නේ බැටරි එක ගැන. මේකේ තියෙන්නේ මිලිඇම්පියර් 2815ක ලිතියම් අයන් බැටරි එකක්. ඉතින් මේකෙදී අපිට 15 watt MagSafe charging පහසුකම් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක කේබල් එකකින් charge කරත් අපිට පැයක් ඇතුළතදී 0 ඉඳලා 80 දක්වා charge කිරීමේ හැකියාව තියෙනවා. දැන් තියෙන Android phone එක සාපේක්ෂව මේ phone එකේ තියෙන බැටරි එක නම් ගොඩාම අඩු මට්ටමේ තමයි අපිට බලා ගන්න වෙන්නේ. ඔයා සාමාන්‍ය යූසර් කෙනෙක් නම් ඉතින් දවසට එකපාරක් වගේ charge කරාම use කරගන්න පුළුවන්. හැබැයි ඔයා heavy user කෙනෙක් වගේ නම් දවසට දෙපාරක් තුන් පාරක් වගේ මේ ස්මාර්ට් ෆෝන් එක charge කරගන්න වෙයි. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. මම හිතනවා මේ ස්මාර්ට් ෆෝන් එක ගැන ඔයාලට හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඉතින් එතකන් ඔයාට සුබම සුබ දවසක්.